එහෙනම් සෝතාපන්න වෙන්න භාවනාව කෙරුවොත් විතරයි පුළුවන්. බණ ඇහුවොත් විතරයි පුළුවන් කියලා තීරණය කරන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රම 8ෙන්ම පුළුවන්. සම්මාදිට්ඨිය පාලක 1000ක් මණ්ඩල සම්මාදිට්ඨි ක්‍රම 1000ක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට එයාගේ ක්‍රමය එයාට සංසාරේ පුරුදු වෙච්ච ක්‍රමය මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. සමහරට බණ අහගෙන ඉන්නකොට සෝතාපන්න වෙන්නේ නැහැ එයා. බණ කියන අඹුරු බලන මාර වැඩි. එයාගේ දේහ ලක්ෂණ බලනකොට ගොඩාක් පින් තියෙනවා. ගොඩාක් කර්ම කාරණා කියපේ සෝතාපන්න වෙන්න නම් ඕනේ මාර වැඩි. මේ මිනිස්සු නින්ද ගිල්ලවද? තේරුම් ගත්තේ නැද්ද බණ? අපරාධනේ. මට තේරුම් ගන්න බැරි වුණානේ කියලා දුක් වෙනවා. හැබැයි රැහැට ගිහිල්ලා ඇදේ වැටලා කල්පනා කරනවා. මාර වැඩි මේ ලෝකේ අපි ප්‍රිය වුණොත් යමකට ඒ ප්‍රිය වෙච්ච දේ නැති වෙච්ච දවසකට දුක දැනෙනවා. අයිමි වීමේ දුකක් නෙමෙයි. ප්‍රිය වෙච්ච නිසා හටගත්ත දුකක් ඒ තියෙන්නේ. අයිමි වෙලා නැහැ මොකද? මට මොකවත් අයිති වෙලා නැහැනේ. මට මොනවද අයිති තියෙන්නේ? මොකවත් මට අයිති වෙලා තිබුණේ නැහැ. දරුවෝ මට අයිති නැහැ. ඒ අයගේ ජීවිත බලා ගන්නවා. නෝන එකපාරටම එයාගේ ජීවිතය තීරණය ගත්තට එයා අයිමි වෙනවා. මගේ තරුණකම මට අයිති නැහැ. මගේ ජීවිතය මට අයිති නැහැ. මගේ මරණය මට පාලනය කරන්න බෑ. මගේ ලෙඩ රෝග මට තීරණය කරන්න බෑ. සුගර් එනවා නම් එනවා. නෑ සුගර් එන්න එපා. කොලෙස්ටරෝල් එන්න බෑ. සුගර් තමයි එන්නේ. මගේ ලෙඩ රෝග මට තීරණය කරන්න බෑ. මම වයසට යන එක මට තීරණය කරන්න බෑ. මගේ මරණය මට තීරණය කරන්න බෑ. මොකවත් මට අයිති වෙලා නැහැ. එහෙනම් අයිවීමේ මේ දුක දැනෙන්න බෑනේ. එහෙනම් මම ප්‍රිය වෙච්ච එකේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. විප්පයෝග දුක. හරි. දැන් මේක නිදාගෙන කල්පනා කරනවලු. නැගිටලා බලනවලු. එතකොට මම මේ ඇඳට ආසයි. කවුරු හරි කෙනෙක් මේක ගත්තොත් වෙන කෙනෙකුට මේක දුන්නොත් මාර වැඩි. මට මාර දුකක් දැනෙනවානේ. හරි මේ සපත්තු දෙක ලස්සනයි. මේකට මං හරි ආසයි. නැති වුණොත් ඉවරටම ඉවරයි. මං හරියට කලබල වෙනවා. මේ ප්‍රිය වෙන තැන, තණ්හාව ඇති වෙන තැන, ආසාව ඇති වෙන තැන හැමතැනම දුක නිර්මාණය වෙනවා. නිදාගෙන ඉන්නකොට තේරිලා මාර වැඩි පැයක් විතර යනකොට සෝතාපන්න වෙනවා. ඇඳේ. දැන් ඇයිලත් නෙමෙයි, පෙනිලත් නෙමෙයි, දැනිලත් නෙමෙයි. මොකද්ද වෙලා තියෙන්නේ? යෝනිසෝ මනසිකාරය. ඒක නැවත නැවත මනසින් මෙනෙහි කරලා, නැවත නැවත මනසින් සිහි කරලා, සජ්ජායනා කරලා, යෝනිසෝ මනසිකාර කරලා සෝතාපන්න වුණා.